ඒ කියන්නේ මේ ෆිල්ම් එක ගත්තාම ඕවරෝලි ගත්තාම මම මේ අවංකවම කියන්නේ මාර මැජික් එකක් තියෙන ෆිල්ම් එකක් නෙවෙයි. හැබැයි ලක්මාල් මැජික් දෙකක් මේ ෆිල්ම් එක ඇතුලේ පෙන්නනවා. රයිට් ඔන්න තවත් වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. ටට්ටක් ගාලා මේ බ්‍රිලියන්ට් රිව්යු වල මූවීස් ගැන නම් දාන්නම් වෙනවා. මොකද ටිකක් එන්ටර්ටේනින් ෆීල්ඩ් එක පොඩ්ඩක් සිංහලයි ඉංග්ලිෂුයි හින්දි මේ ෆිල්ම් ඔක්කොම දරබඩ ගාලා අප්ඩේට් වෙන නිසා අපි අද කතා කරන්නේ සුර දෙටුවෝ ෆිල්ම් එක ගැන ලක්මාල් වීරසිරිගේ. ලක්මාල් වීරසිරි කියන්නේ කවුරුත් දන්නවා ලකයි සිකයි නිර්මාණකරුවා ලකයි සිකයි ප්‍රාරම්භකයා. ඉතින් ලොකු ඉතිහාසයක් තියෙනවා ලකාගේ මීඩියා ෆීල්ඩ් එකේ සහ YouTube එක සම්බන්ධව සහ එයාගේ ප්‍රොඩක්ෂන් එක සම්බන්ධව. එයා ප්‍රසන්ටර් කෙනෙක්, රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක්, ටීවී ප්‍රසන්ටර් කෙනෙක්, ප්‍රෝග්‍රෑම් ප්‍රොඩියුසර් කෙනෙක්, කමර්ෂල් ඩිරෙක්ටර් කෙනෙක්. එයාට කමර්ෂල් දැනුම තියෙනවා. ඉතින් සුර දෙටුවෝ කියන්නේ ඇතරම වෙන තැනක් ටච් කරපු ලංකාවේ කියන YouTubers ලගෙන් ඇත්තරම ගොඩක් කටේ ෆිල්ම් ඉල්ල හිටියා. ඒ වගේ වෙලාවක තමයි ලක්මාල් වීරසිරි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න තීරණය කරන්නේ. එතකොට මේකට එයා ඇත්තටම මේ ෆිල්ම් එකේ ස්පෙෂල් කාරණා කීපයක් තියෙනවා. මෙයා වැඩියම මෙයාගේ ෆිල්ම් එකේ පාවිච්චි කරලා තියෙන්නේ මෙයාගේ පවුලේ කට්ටිය. මෙයාගේ වයිෆ්, මෙයාගේ ලොකු බබා, මෙයාගේ දෙවනි බබා සහ මෙයාගේ තුන්වෙනි බබා. මේ කට්ටියම ඉන්නවා මේ ෆිල්ම් එකේ. ඊට අමතරව මේන් ඉන්නවා ඉන්න නලු නිලි කැල. එතකොට තවත් විශේෂ දෙන්නෙක් ඉන්නවා දිනේෂ් තරංග, ඒත් එක්කම මනේත් සංජය. එයාලගේ දායකත්වයත් මේකේ එකනේ රූපයෙන් වගේම වොයිස් එකනුත් තියෙනවා. හැබැයි මට තියෙන විශේෂම කාරණාව තමයි මේ ෆිල්ම් එකේ අතිශය විශේෂ ප්‍රධාන කාරණා දෙකක් නිසායි මම මේ රිවිව් එක කරන්නේ. ඒ කියන්නේ මේ ෆිල්ම් එක ගත්තාම ඕවරෝලි ගත්තාම මම මේ අවංකවම කියන්නේ මාර මැජික් එකක් තියෙන ෆිල්ම් එකක් නෙවෙයි. හැබැයි ලක්මාල් මැජික් දෙකක් මේ ෆිල්ම් එක ඇතුලේ පෙන්නනවා. ඒ තමයි මේ ෆිල්ම් එකේ ලකයි සිකයි හැර ඉන්න හීරෝ කැරක්ටර් එක සහ මේකේ විලන් කැරක්ටර් එක. ඒ දෙන්නගේ විශේෂත්වය තමයි මේ ෆිල්ම් එකේ තියෙන අතිශය ලොකුම විශේෂත්වය. ඒ තමයි අපේ ලකා අයියාගේ පුංචි කෙල්ලගේ ඇක්ටිං කැපැසිටි එක සහ එයාගේ moods, එයාගේ ඩිලිවරිය. එයා ඉතාමත් හොඳින් රඟපානවා කිව්වොත් හරියටම හරි. මේකේ සමහර ඩයලොග්ස් තියෙනවා. එයා මාර ලස්සනට ඒ ඩයලොග්ස් ටික කියනවා. මං හිතන්නේ ඒවා ඔක්කොම ගොඩක් ඒවා ඩබ් කරලා තියෙනවා. මම හිතන විදිහට ඩබින් කරා කියලා පේන්නේ නැති තරමට පර්ෆෙක්ට් විදිහට එයා ඒකේ පර්ෆෝම් කරනවා. I think ලකායිගේ පුංචි දරුවා ඉතාමත් හොඳින් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. බොහොම කොමන් කතාවක් තියෙන. බොහොම ඒ කියන්නේ කොමන් කතාවක් කියන්නේ මේ සුර දෙටුවෝ කියම දන්නවා කොහොමත් දෙවියොත් එක්ක සම්බන්ධයි. සුර දූතයා හා සම්බන්ධයි. එහෙම කතාවක්. අනාථ නිවාසයක ඉන්න පුංචි දරුවෙක් බලාගන්න එක සුර දූතයෙක් වෙනුවට සුර දෙව්තයෝ දෙන්නෙක් හම්බ වෙනවා. එහෙම හම්බ වෙන්නේ නැයි කියලාත් බලන්න. ඊට පස්සේ මේකේ හිනාවෙන්න තියෙන ඩයලොග්ස් නම් එහෙම පිටින්ම වැඩි. මොකද චූටි කෙල්ල ඒ කියන දේවල් මාරම අතල කියන්නේ මං කියන්නේ ලකයි සිකයිට වැඩි ඇත්තටම අපිට හිනා යන්නේ චූටි කෙල්ල කියන දේවල් වලට කිව්වොත් හරියටම හරි. ඒත් එක්කම මම ඊළඟ කාරණාව ගැන කතා කරන්න ඕනේ. මේකේ විලන් කැරක්ටර් එක. කාලෙකින් ලංකාවට හැන්සම් ඒ වගේම විලන් ෆීල් එක ඇත්තටම දැනෙන කෙනෙක් මේකේ විලන් හැටියට ඉන්නවා. ඉතින් ඒක තමයි වැදගත්ම කාරණාව. මේ ඉන්නේ ඒ විලන්. ඉතින් මේ විලන් නොදන්න කෙනෙක් නෑ. ඉතින් එයා මං හිතන්නේ ඩ්‍රාමා වලත් සමහර විලන් කැරක්ටර්ස් කරලා තියෙනවා. හැබැයි මං ෆිල්ම්ස් වලදී මට ලොකුවට මීටර නෑ එයා විලන් කැරක්ටර් එක හිටියද නැද්ද කියලා. මට සමා වෙන්න එහෙම හිටියානම් සමාම වෙන්න ඕනේ. හැබැයි මම මේ කියන්නේ මේ ෆිල්ම් එකේ එයාගේ විලන් කැරක්ටර් එක බොහොම අපූර්වවට තියෙනවා. ඉතින් ඔයා මේ ෆිල්ම් එක බලන්න. සුර දෙටුවෝ ෆිල්ම් එකේ ඒ කියන්නේ ගොඩාක් සාමාන්‍යයෙන් කියන්නේ ගමේ ඉඳන් නගරය දක්වා හැමෝටම ගැලපෙන ෆිල්ම් එකක් කිව්වොත් හරි. මම දන්නවා මේ දවස්වල සල්ලි ප්‍රශ්න තියෙනවා, තෙල් ප්‍රශ්න තියෙනවා, ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න තියෙනවා. හැබැයි ලක්මාල් වීරසිරිට ඊළඟ ෆිල්ම් එක හදන්න. ඒ කියන්නේ ලක්මාල් වීරසිරිගේ උපරිමය නෙවෙයි මේක. මම නැවත කියනවා ලක්මාල් වීරසිරිගේ උපරිමය නෙවෙයි. මේකේ VFX සම්බන්ධව පොඩි ඩවුට්ස් කීපයක් තියෙනවා. හැබැයි මේක අර මාස් ඔඩියන්ස් එකට සෙට් වෙන මාස් ෆිල්ම් එකක් නිසා ඒ ගැන කෑ කරන දෙයක් ඇත්තෙම නැහැ. මොකද මේකේ ස්ටෝරිය හරියම රිලැක්ස් එකේ බලන්න පුළුවන් ෆුල් ආතල් ෆිල්ම් එකක් කිව්වොත් හරියම හරි. මේක මේ සිනමැටික් හැකින්වත් ලංකාවට මාර සිනමා නිර්මාණයක් හැටියට බලන්න එපා.
වාට එන්ජෝයි කරන්න පුළුවන් වාට ආතල්ල එකක් ගන්න පුළුවන් වගේ පවුලේ ඇත්ත ඇත්තලා හිටපු පවුල්ලට ලංවෙන්න හරිම ලස්සන ෆිල්ම්යක් කිව්වොත් හරියට මරි කෙනවා මේ ෆිල්ම් එක බලලා ඉවරලා එළියට ඇවිල්ලා සමහරට කියන බලා අපි අද පොඩ නිකන් කොළඹිනකන ගෝල් ෆේස් පැත්තට ගිහිල්ලා අපි පොඩ්ඩක් පැය දෙකක් ඉඳලා යන්න වගේ ඇත්තටම ඒ තරම් ෆීල් ගුඩ් ෆිල්ම් එකක් කිව්වොත් හරියටම හරි මේ ෆිල්ම් එක. ඒ නිසා අනිවාර්යයෙන් සූරදෙටුව බලයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ලක්මාල් වීරසිරිගේ සූරදෙටුව බලන්න. ඒ වගේම ලක්මාල් වීරසිරි ඊළඟ ෆිල්ම් එක මීටත් වඩා හොඳට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් ඩිලන්ස් රිවිව් වලින් තවත් මේ වගේ රිවිව් එකක් බලාපොරොත්තු වෙන්න. ඉක්මනට කන්ටෙන්ට් දාන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ගියා.